අයිබෝවන් අදත් අපි කතා කරමු කාංසා සංවර්ධන මණ්ඩලයේ නැමැති මෙම පොතේ එක් පරිච්ඡේදයක් පිළිබඳව. මේ පරිච්ඡේදයේ මාතෘකාව හෙම්ප් අරටුවෙන් සක්‍රීය කාබන් activated carbon. පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල Facebook එකේ මම නිතරම දැක්කා activated carbon ගැන විවිධ පෝස්ට් යනවා. activated carbon වර්තමානයේදී ඉතා වැදගත් ඉන්ධනයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට කාංසා අරටුව activated carbon සෑදීම සඳහා වඩාත්ම සුදුසු බව පෙන්වා දෙන පර්යේෂණ ලිපි 8ක් මම මෙන්න මේ පරිච්ඡේදයේදී පෙන්වලා දෙනවා. 8ක් තියෙනවා. ඊට ගොඩාක් අමතරව තව ගොඩාක් තියෙනවා. මම 8ක් තෝරගත්තා මේ පිටුව සකස් කිරීම සඳහා. මම මේකෙන් දෙක තුනක් කියවන්නම් ඔයාලට. ඒක ඔයාලට තේරෙයි. මේ හෙම්ප් අරටුව භාවිතා කරලා චාකෝල් නිෂ්පාදනය කරලා ඒයින් කරන සමහර දේවල් මොන වගේද කියලා. ඒක ඔයාලට තේරෙයි අපි මොනතරම් ගොන්නුද කියලා. එහෙම නැත්නම් අපි මොනතරම් බූරුවද කියලා. ඕකේ. 2023 දී උල්ලා එස් සහ කණ්ඩායම විසින් පේපර් එකක් ලියනවා මෙන්න මෙහෙම පර්යේෂණයක් කරලා. Fabrication of novel hemp charcoal nanofiber membrane for effectual absorption of heavy metals ion from waste water. දැන් ඔයාලා දන්නවනේ අපි භාවිතා කරන ලද වතුර නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා භාවිතා කරන ක්‍රම ලෝකයේ සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා මේ ක්‍රියාවලියේදී තියෙන එක්තරා වැදගත් දෙයක් තමයි ඒ polluted වතුරේ එහෙම නැත්නම් දූෂණය වී ඇති වතුරේ තියෙන heavy metals ඉවත් කිරීම. එහෙම නැත්නම් බැරලෝහ ඉවත් කිරීම. මේ බැරලෝහ ඉවත් කිරීම සඳහා විශේෂ ෆිල්ටර් එකක් හදනවා මෙන්න මේ උල්ලා එස් කණ්ඩායම විසින්. ඒ සඳහා යාලා භාවිතා කරන්නේ කාංසා අරටුවෙන් ලබා ගන්නා ලද චාකෝල්. ඔයාලට හිතෙනවද අපි දැන් කොයිතරම් මෝඩද කියලා? අපි මේ කාංසා ගහක් අර දයාමාමල කීර්තිලා නන්දෙලා කාංසා පැලයක් වගා කරපුවාම පැල 6ක් වගා කරපුවාම 380ක් කියලා නඩුවක් දාන රටක් මේක. මේ තමයි ලෝකේ මිනිස්සු කරගෙන යන දේවල් කාංසා සම්බන්ධ. බලන්න අපි විද්‍යාත්මකව කොයිතරම් පහළ තලයකද ඉන්නේ කියලා. අපි ක්‍රිකට් වලින් ලොකු ඉහළ තලයක ඉන්නවා. හරි. කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් ඉහළ තලයක ඉන්නවා. පිරිමි ක්‍රිකට් කණ්ඩායමත් ඉහළ තලයක ඉන්නවා. අපේ ඊට අමතරව අපේ දුවන රේස් දුවන අය, හරි. යගුලිය දාන අය, කවපැත්ත දාන අය, එල්ල විසි කරන අය, හරි. මේ වගේ කට්ටිය බොහොම ඉහළ තලවල ඉන්නවා. හැබැයි අපේ විද්‍යාත්මක දැනුම නම් ඊටාම පහළ තලයක තියෙන්නේ. මෙන්න මේ වගේ පහළ තලයක තියෙන නිසා තමයි හරි අපිට ඉදිරි ගමනක් නැත්තේ කාංසා සමග. මම මේකට තව ඔයාලට එක පේපරයක් කියවන්නම්. right 2016 මේ ලියලා තියෙන්නේ. මේ පේපර් එක ලියලා තියෙන 2016 දී Sun W Chinese මිනිස්සු ඉලෙක්ට්‍රොනික සම්බන්ධව පර්යේෂණ කරන අය. සුපර් කැපැසිටර් සම්බන්ධව පර්යේෂණ කරන මිනිස්සු. එයාලා භාවිතා කරනවා hemp derived activated carbon කාංසා ගහෙන් ලබා ගන්නා
ඇක්ටිවේටඩ් කාබන් භාවිතා කරලා සුපර් කැපැසිටර්ස් හදන්න පටන් ගන්න පරීක්ෂණ කරනවා. ඒ තරමටම කාන්සගහේ අරටුවේ තියෙන ගුණය සුපර් චාකෝල් සඳහා ඇක්ටිවේටඩ් කාබන් සඳහා තියෙන ගුණය ඉතාම ඉහළයි. මේ ලිපිය පළ කරන්නේ කාබන් නැමැති ජර්නල් එකක. හිතන්නකෝ නේද? මේ විද්‍යාත්මක ජර්නල්ස් වල නම් කාබන්. කාබන් කියන්නේ හතරවෙනි එලිමන්ට් එක. හරි කාබන්, හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, කාබන්. රයිට්. අන්න ඒ විදිහට. හරි. 2016 වෙනකොට චීනයේ මිනිස්සු කාන්සාගහේ අරටුව භාවිතා කරලා සුපර් කැපැසිටර්ස් හදන තත්ත්වයට එනවා. අපි 2026ට අවුරුදු 10කුත් පහුවෙලා ජනාධිපතිතුමනි 10කුත් පහුවෙලා තාමත් අපි කාන්සගහට සලකන්නේ අනේ පව් නේද? අයියනේ මේ ජාතියක් හැටියට නේද? මේ පෘථිවියේ ජීවත් වෙන ජාතියක් හැටියට අපිට මේ තරම් පහත් ඥානයක් ලැබිලා තියෙන්නේ. පහත් විද්‍යාත්මක ඥානයක් ලැබිලා තියෙන්නේ. මේ කඩයිම වෙනස් කරලා විද්‍යාත්මක පදනමකට රට අරන් යන්න. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න පුළුවන් ලෝකයේ අවසාන රට ලෙස. ඉතින් තව මේකේ තියෙනවා මේ පින්තූර වලින් පෙන්වලා දෙනවා කාන්සගහේ අරටුවෙන් සාදන ලද චාකෝල් එකම විදිහට සිලින්ඩර් ආකාර ලෙස කඩලා මැෂින් එකකින් හරි ගස්සලා තියෙන විදිය. ඡායේ කාන්සගහේ චාකෝල් භාවිතා කරලා දත් මදින ඒවා මූණු ආලේපන. හරි. ඊට පස්සේ මේ පැත්තේ පෙන්නනවා 2015 දී microporous and mesoporous materials නැමැති ජර්නල් එකක් තියෙනවා. හරි. ඒකේ විද්‍යාත්මක ලිපි පළ කරනවා මේවා සම්බන්ධව මෙවැනි විෂයන් සම්බන්ධව. හරි. ජර්නල් එක මෙයාලා පබ්ලිෂ් කරපු ලිපියේ නම තමයි production of activated carbon derived from waste hemp cannabis sativa fibers and its performance in pesticides absorption. හරි. මේ ජලයේ තියෙන පරිසර ජල දූෂණය වූ ජලයේ තියෙන pesticides ඉතා කාර්යක්ෂම ලෙස අවශෝෂණය කිරීම සඳහා ෆිල්ටර් එකක් හදන්න. වඩාත්ම සුදුසු ද්‍රව්‍යයක් හොයනකොට මෙයාලට හම්බුලා තියෙනවා කාන්සාරටුව. අපි දැන් කොහෙද ඉන්නේ කියලා වලට තේරෙනවද? මේ තමයි ලෝකෙන් උතුම් රට. ලංකාවයි ශ්‍රී ලංකාවයි. මේ තියෙනවා තවත් එවැනිම පර්යේෂණ ලිපි. ඇත්තටම කියනවා නම් අපි විද්‍යාත්මකව පව්